ඊට පස්සේ යා මුසාවාදා වේරමණී, පිසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්පප්පලාපා වේරමණී, අයං උච්චති වික්කේ සම්මා වාචා කිව්ව තෙන්ට එනවා. ඔන්න බ්‍රහ්මචාරී මාර්ගයේ. වචනේ බ්‍රහ්මචාරී මාර්ගයට අනුකූලව හැදුවා. ඒතර මොකද්ද වෙන්නේ? බ්‍රහ්මචාරී මාර්ගයේ ක්‍රියාකාලාපයක් තියෙනවා. පාණාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමීසු මිච්ඡාචාරා වේරමණී, අයං උච්චති වික්කේ සම්මා කම්මන්තෝ. මෙන්න බ්‍රහ්මචාරී මාර්ගය. එනම් ප්‍රාණඝාත කරලා හොරමර වංචා කරලා සුරා සූ දුරාචාර කරලා මේ ලෝකේ ආස්වාද පස්සේ කියලා ලෝකෙට හිංගි හිංසා කරලා ලෝකෙන් කඩාවලාගෙන මොන හරයක් ගන්නද? අනිච්ච දුක්ඛ අනාත්ම ලෝකේ මොනවා ගන්නද මට? ඔන්න ඔය විදිහට චතුරාර්ය සත්‍ය දකින්න තිලක්ෂණේ දැකලා චතුරාර්ය සත්‍ය දැක්ක කෙනාට මේ ලෝකේ පිළිබඳව වටිනාකම බැහැලා තියෙන්නේ. එයා කවදාවත් ওই කාරණා වලින් ඒකට යන්නේ නැති නිසා ඒක මානසිකත්වයේ ඇති වෙන්නේ නැති නිසා එතනින් මිදෙනකොට සම්මා කම්මන්ත කියන බ්‍රහ්මචාරී මාර්ගයේ ක්‍රියාකලාපය සකස් කරගත්තා. දැන් මං ජීවත් වෙන්නේ ආයුතු අසාධාරණ විදිහට මේ පංචකාමයට ලොල් වෙලා එහෙම ජීවත් වෙන එක මට වැඩක් නැහැ. මේ හිස් ලෝකයක අසාස්වාදී විඳ විඳ ඉන්නේ නෙමෙයි මං දැන් මේ බලාපොරොත්තු වෙන්නේ. මේකෙන් කොහොම හරි මිදිලා යන්න. මේකේ මිදීමේ දැහැමින් සාමින් කටයුතු කරගෙන කෙනෙකුට කරදරයක් නැතුව අනිකාටත් යහපතක් කරලා මගේ ජීවිතේ දැහැමින් සාමින් පවත්වන්න ඕනේ. ආයුතු අසාධාරණට පවත්වන්නේ මොන හේකද? එහෙම කරලා මට කරගන්න දෙයක් නැහැ. අන්නේ අදහස එනවා. ඒ නිසා ඔහුගේ ජීවිතේ හැම වෙලෙම දැහැමි සාධාරණ විදිහට ගෙවන එකක් වෙනවා. මිත්‍යා ආජීවයෙන් ඉංගලා සම්මා ආජීවයට නම් මෙන්න මේක කියනවා බ්‍රහ්මචාරී මාර්ගය. ඔහු යම් කිසි උත්සාහයක් වීර්යයක් ඔය ටිකෙන් කරගෙන යනවා. මොකද? රාගක්ෂේර, දේශක්ෂේර, මොහක්ෂේර පූර්ණ කර ගැනීම. ඒකන සියලු කටයුතු මොකද්ද? සම්මා වායාම. අන්න බ්‍රහ්මචාරී මාර්ගය. ඒ නිසා ඔහුට ඊට පස්සේ දැන් හොඳට ඉස්සෙල්ලා වැටහිච්ච නැති දහම් වැටෙන්න පටන් ගන්නවා. හොඳට තේරෙන්න පටන් ගන්නවා. මේ පාපයක් මේක නොකළ යුතුයි. මේක දුස්චරිතයක් මේක අවැඩක් මේක නොකළ යුතුයි. මේ බඳු විදිහට නොහිතිය යුතුයි. මෙබඳු විදිහට හිතිය යුතුයි. මෙහෙම නොකරිය යුතුයි. මෙහෙම කළ යුතුයි. මෙහෙම නොකිය යුතුයි. මෙහෙම කිය යුතුයි කියලා Tamanට වැටෙන කවුරුක් කියා දෙන්න ඕනේ. අන්නේ වැටෙන්න මොකද කරන්නේ? ඔහු ඒ සඳහා සිහිනුවණින් කටයුතු කිරීම ඔහුට වැඩිලා එනවා. ඒතකොට කියනවා ආර්ය විනය සම්මා සතිය වැඩෙනවා. අන්න බ්‍රහ්මචාරී මාර්ගයේ දැන් පූර්ණ විලා උපරිමයට එන හැටි. මෙතෙන්ට ආවට පස්සේ මොකද වෙන්නේ? යම් කිසි ඇලීමට හේතු වෙන ලෝභයක් තිබුණාද? ඒක ගෙවිලා යනවා, ක්ෂය වෙලා යනවා. ගැටීමට හේතු වෙන ද්වේෂසහගත දූෂිතාවයක් තිබුණාද? ඒක ක්ෂය වෙලා යනවා. ඇලීමයි ගැටීමයි දුරු වෙනකොට අකම්පිතාවයටපත් වෙනවා. පීඨ සමාධියක් ඇද්ද? ආර්ය සමාධිය, සම්මා සමාධිය. ඔන්න බ්‍රහ්මචාරී මාර්ගය. එතෙන්ටපත් වෙච්ච කෙනාට ආර්ය සමාධියක් ආවවා කියනවා බ්‍රහ්මචාරී වුණා. අබ්‍රහ්මචාරීත්වයෙන් වෙන් වුණා. මෙන්න මේක අදිස්ථාන කරගත්තාම අබ්‍රහ්මචාරියාවෙන් වෙන්න අබ්‍රහ්මචාරියාව අතර බ්‍රහ්මචාරී වූයේ. ඔන්න ඔතෙන්ටපත් වුණාම කියන ওই ශික්ෂාපදේ තුන්වෙනි ශික්ෂාපදේ අබ්‍රහ්මචාරියාවෙන් වෙන් වෙලා අබ්‍රහ්මචාරියාව අතර බ්‍රහ්මචාරී වුණා. හැබැයි එතෙන්ටපත් වුණාට පස්සේ එයා දකින්නවා මොකද්ද? නීච වූ ග්‍රාම්‍ය වූ කාම ධර්මයන්ගෙන් වෙන්න. ඒතර දකින්නවා මේ කාම ධර්මිය නීචයි ග්‍රාම්‍යයි. මේව ගන්න ගැලපෙන්නේ නෙමෙයි මේ පුහුදුන් පුද්ගලයින්ට. පුතත්ජන පුද්ගලින්ගේ වටිනා දේවල් මිසක් මේ අවබෝධයක් ඇති අපිට හරයක් ඇති දේවල් කියලා ගණන් ගන්න ඒවා නෙමෙයි කිය. නීච වූ ග්‍රාම්‍ය වූ කාම ධර්මයන්ගෙන් වෙන්න උතුම් වූ බ්‍රහ්මචාරී ගුණය වාසය කරන්නේ. මෙන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය අසුරු කරගෙන වාසය කරන එකට කියනවා තුන්වෙනි ශික්ෂාපදේ. දැන් ඉතින් ඔකට කියන්නේ මොකද්ද? කාමී වර්ධව හැසිරීම වලකින්. තේරුණාද? මොකද්ද ඒ කියලා දුන්නේ? අර පංච දුස්චරිතයන්ටයි තියෙන තුන්වෙනි අර්ථය. මේ තුන්වෙනි ශික්ෂාපදේ අර්ථය කරලා. දැන් මේ අපි විග්‍රහ කරලා දෙන්න නැත්නම් කවද්ද මේක ආයි අහගන්නේ? මට ඕනේවා කියනවා නෙමෙයි ධර්මයේ තියෙන එක කියන පෙන්නන්නේ තනින් තන තියෙන තැන් පෙන්නේ. මේ කාම මිත්‍යාචාරයේ වෙන් වෙලා හිටන් ඉන්න අබ්‍රහ්මචාරියා වෙන් වෙලා බ්‍රහ්මචාරී වෙන්නේ කොහොමයි? ඒතර බ්‍රහ්මචාරී වෙලා උදේ ජීවිතාන්තයේත් එක්කේ රාතන් වහන්සේ අබ්‍රහ්මචාරියාවෙන් ඉන්න අබ්‍රහ්මචාරියාව අතර බ්‍රහ්මචාරී වූයේ නීච වූ ග්‍රාම්‍ය වූ කාම ධර්මයන්ගෙන් උතුම් බ්‍රහ්මචාරී වුණේන වාසය කරන්නේ. උන්වහන්සේ අනුගමනය කරන බව මේ ආකාරයෙන් කටයුතු ඒ උන්වහන්සේගෙපත් වෙච්ච තැනපත් වෙනවා. අදිෂ්ඨානීය කරගෙන පටන් ගන්න. අන්න ඒ කියන්නේ හැටි. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? මුසාවාදා වේරමණී ශික්ෂාවදී. මොකක්ද අර්ථය? මම බොරු කීමේ වලකින්. ඔయిత වල අර්ථය මුළු ලංකාවේ හැමතැනම ගියා ගන්න දෙයක් නෑ. ආවහම කියන්නේ ඔච්චරයි. මොකද්ද මුසාවාදා වේරමණී ශික්ෂාවදී කියන්නේ? මම බොරු කීමේ වැලකින්. ওই පංච දුස්චරිතයෙන් කිව්වේ හතරවෙනි එක නෙවෙයි. මුසාවාදා වේරමණී ශික්ෂාවදී අර්ථය බුදුරන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද?
අන්න ඒක තමයි ඒකේ සිංහල තමයි ජීවිතාන්තිත් ඒකේ රහතන් වහන්සේ මුසාවාදීන් වෙන්න මුසාවාදී අතහැර සත්‍යවාදී වූයේ සත්‍යයෙන් සත්‍යය ගලපා කතා කරන කතායතෝ සත්‍යවාදීව වාසය කරන්නේ. උන්වහන්සේ අනුගමනය කරන්නා මවද මුසාවාදීන් වෙන්න මුසාවාදී අතහැර සත්‍යවාදී වූයේ සත්‍යයෙන් සත්‍යය ගලපා කතා කරන කතායතෝ සත්‍යවාදීව වාසය කරේ. දැන් උන්වහන්සේ අනුගමනය කරන ක්‍රමවේදය. මුසාවාදීයි සත්‍යවාදීයි හොයන්න ඕනේ. මුසාවාදී කියන්නේ මොකක්ද අහපුවම? කොළඹ ගිහිල්ලා කොහෙද ගියේ? නුවර ගියා. මම බොරු කිව්වා. දැන් ඔයාට ඇයිද බොරු කියන්නේ? අද කෑවද? තව ටිකක් කන්න ඕන නෑනේ උදේට කෑවිත් නෑ. එතින් ආයෙනම් කාපන්කෝ. අර වට්ටිය කන්න බොරු කියනවා. අද කියන දේ ඒවා ඔක්කොම බොරු. බොරු කියන වචනේ මුසාවාදී ඊටලා හුඟා ගැඹුරු අර්ථයක්. මිත්‍යා දෘෂ්ටියෙන් නැගෙන සියලු වාද මුසාවාද. සම්මා දිට්ඨියෙන් නැගෙන වාද සත්‍යවාද. මේ ආර්ය විනය සත්‍යවාදයේ මුසාවාදයේ තෝරා ගන්න ඕන විදිය. ලෝකේ නිච්චයි සුඛයි අත්තයි කියන දෘෂ්ටියෙන් පටන් ගන්න. ඔහු බහිනවා නිගමනයකට. අනිත්‍ය ලෝකේ නිච්චයි කියලා බහිනවා. විපර්යාස ග්‍රහණය. දුක්ඛ ලෝකේ සුඛයි කියලා නිගමනය කරනවා. අනාත්ම ලෝකේ අත්තයි කියලා නිගමනය කරනවා. අසුභ ලෝකේ සුභයි කියලා නිගමනය කරනවා. මෙන්න මේකට කියනවා විපර්යාස ග්‍රහ විපල්ලාස. විපර්යාසයටපත් වෙන මානසිකත්වයක් ඇති කෙනාගේ නිගමනය. මෙන්න මේ ගතියේ ඉඳලා ඔහු ඉන්නේ මුසාවේ. ඔහු සත්‍යය දැකලා නැහැ. එහෙනම් කවුද සත්‍යය දකින්නේ? සෝතාපන්න පුජ්‍යලයා සත්‍ය ආයි නොකල වෙන්න දකින්නවා. ඔහු දැක්ක සත්‍යය ආයි වෙනස් වෙන්නේ නැති නිසා සෝතාපන්න පුජ්‍යලේ කවදාවත් මුසාවාදයක් කියන්නේ නැහැ කියනවා. ඉතින් හිතනවා අනේ මන්නම් කොළඹ ගිහින් අරුටක් කියවම් නුවර ගියා කියලා. බොරුවක් කියවන්නේ. ඉතින් බොරුවක් කියන්නේ නැහැ කියන සෝතාපන්න පුජ්‍යලේ ඉතින් කවදාද අපි සෝතාපන්න වෙන්නේ? අපි තාම පුතඥ වෙන්නේ. අන්න වහිනවා අධෛර්ය වෙලා මන්ද වෙලා ධර්මයේ තෝරා ගන්න බැරුව. බෝසතාණන් වහන්සේ වින්නත් බෑනේ. මම බොරු කප්පරා කියා දෙන මිනිහෙක්නේ. ඉතින් මම කොහොමද ඒ තීන්දුවවත් දෙන්නේ? බෝසතාණන් වහන්සේ විවරණ ගත්තන් පටන් ගත්තන් පටන් බොරුවක් කිව්වේ නැහැ කියනවනේ. අපි අහලා තියෙන අපේ ධර්මයේ එහෙම තියෙනවා. ඉතින් මම කොහොමද බෝසත්වරයෙක්වත් වෙන්නේ? බෝසත්වරයෙක් ඉඳලා බෑ, සෝවාන් වෙන්නත් බෑ. මම කොච්චර බොරු කියනවද? බොරු නොකියද වෙලදාම් කරගන්නත් බෑ, මොනවා කරගන්නත් බෑ. ඉතින් කොහොමද අපි සෝවාන් වෙන්නේ? කොහොමද පාරමිතා පුරන බෝසත්වරයෙක් වෙන්නේ? ওই ටිකත් ඇරලා. අපිට ප්‍රශ්නයක් එන්නේ. ওই જાතිය බොරු නම් විවරණ ගත්තාට පස්සේ බෝසතාණන් වහන්සේ කරලා තියෙනවා. ඔප්පු කරන්න පුළුවන්. තේනිය කුමාරයා වෙලා ඉන්න අවස්ථාවක් ගැන සඳහන් වෙනවා වීරිය පාරමිතාව පූර්ණ කරන අවස්ථාව. කොච්චර පූර්ණ කළාද? දැන් බොරුවෙන් අනික් අය රවට්ටන්නේ නැහැ. ඒකයි බොරුව කියන්නේ කියන්නේ. කණෙක් නොවි කණෙක් වාගේ, කොරෙක් නොවි කොරෙක් වාගේ, ගොළුෙක් නොවි ගොළුෙක් වාගේ, බිහිරෙක් නොවි බිහිරෙක් වාගේ 16 අවුරුද්දක් ගත කරලා තියෙන බොරුව නෙවෙයි. බොරුවෙන් හැවටුවේ නැද්ද? දැන් ওই තියෙන පැහැදිලිවම සාක්ෂි. බොරු කියන මුසාවාදයේ කාය විඤ්ඤාප්ති වචී විඤ්ඤාප්ති කියන දෙකම කරන්න පුළුවන් කියලා පැහැදිලිව කියා තියෙනවා. කයින් හංගවන්න පුළුවන් වචනේ හංගවන්න පුළුවන් බොරුව. එන කණෙක් නොවි කණෙක් වාගේ ඉන්නවා කිව්වනම් ගොළුෙක් නොවි බිහිරෙක් නොවි ගොළුෙක් බිහිරෙක් වාගේ කොරෙක් නොවි කොරෙක් වාගේ 16 අවුරුද්දක් හැවැට්ටුවනේ රජුරෝ ඔක්කොම මුළු මණ්ඩලයම හැවැට්ටුවනේ. එහෙනම් ජීවිතේට කවදාවත් බොරු කරලා නැහැ බොරු කියලා නැහැ කියලා මොකද්ද කෝ බොරුව මොකද්ද තියෙන්නේ? එහෙනම් මොකද්ද මේ මහා බෝසත්ණන් වහන්සේ අතර බොරුව? උන්වහන්සේ කිසිම කාලයක අනිත්‍ය දෙයක් නිත්‍යයි කියලා දුක්ඛ දෙයක් සුඛයි කියලා අනාත්ම දෙයක් අත්තයි කියලා අසුභ දෙයක් සුභයි කියලා මේ ලෝකයට මෙහෙම කියන්නේ නැහැ. මේක පරිස්සමයක් කරන්න ඕනේ. මෙහෙම සුඛ ස්වභාවයක් ලෝකේ තියෙනවා. එන සුඛයයි කියලා ගණ්ඩ සුසුද කියලා මට නම් හිතන්න බෑ. ඒ තරම් මේ ලෝකේ ගණ්ඩ දෙයක් හරියක් නැහැ. මට ඒ නිසා මේකෙන් මිදෙන මගක් හොයාගන්න ඕනේ. කොහොමද ඔය පරිේශිනේ තමයි බෝධිසත්ත්ව කාර්ය පාරමිතා පුරණ කාර්ය පටන්ගෙන තිබුණේ. ඇත්ත හොයනවා කිං සත්‍ය ගවේෂී කිං කුසල ගවේෂී. ගවේෂණය කරන කෙනා තීරණය කියලා බහැල නැහැ මේ ලෝකේ සත්‍යය මේකයි කුසලයේ මේකයි කියලා. බැලුව තැන පේනවා මේක නම් සත්‍යය වෙන්න බෑ. මේක නම් කුසලයේ කියලා නිගමනය කරලා ගන්න බෑ. මොකද මේකේ අවසානයේ දුකෙන් නිදහස් වීමක් නැහැ. එහෙනම් මොකෙන්ද දුකෙන් නිදහස් වෙන්නේ?
ඔන්නේ පරීක්ෂණේ තමයි බෝධිසත්ව කාලයේ පටන්ගෙන බොමැටට යනකම ගිහු පාරමිතා පූර්ණේ කරගෙන අවසානයේ ගිහිල්ලා චතුරාර්ය සත්‍ය අවබෝධ කළා ලෝතුරා බුදු වෙන කොටයි දැක්කේ මෙන්න සත්‍යය මෙන්න කුසලයේ. එතකම් බුදුරන් වහන්සේ බෝධිසත්ව කාලේ තීරණයක් කරන්න ගියේ නෑ ලෝකේ නිත්‍යයි සපයි ආත්මයි කියලා. ওই තීරණේ ගත්තේ නෑ. සෝතාපන්න පුද්ගලයෙකුත් කවදාවත් එතෙන් පටන් මේ ලෝකේ අනිත්‍ය ලෝකේ නිත්‍යයි කියලා දුක්ඛ ලෝකේ සුඛයි කියලා අනාත්ම ලෝකේ අත්තයි කියලා නිගමනයට වහින්නේ නෑ. ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තියෙනවා. දදේ කහනට කහනවා. කහන්න නැතුව ඉන්න බැරි හින්දා කහනවා. හැබැයි මේක දදයක් බවක් දන්නවා. කහනකොට වැඩි වෙනවා මිසක් කවදාවත් දදේ සුව වෙන ක්‍රමයක් නෙමෙයි කියලා දන්නවා. කහනකමට කහනවා. මෙන්න මේ වගේ තමයි ආර්ය පුද්ගලයෙක් නැත්නම් සෝතාපන්න පුද්ගලයා පංචකාමයේ විදින්නේ. හොඳයි කියලා එහෙම නිගමනය කරලා නෙමෙයි. ඒක සුඛ මාර්ගයක් සුඛේට හේතු වෙන්නක් කියලා නිගමනය කරලත් නෙමෙයි. මේක කොහොම හරි අත්හැර ගන්න ඕනේ. මේකෙන් නම් ඉවත් වෙන්න ඕනේ. මොනවා කරන්නද? දදේ තියෙන එක දදේ අහ කර ගන්න ඕන බව දන්නවා. හැබැයි දදේ කහනකොට කහන්න නැතුව ඉන්න බැරි වෙයි හින්දා කහනවා. කහනකොට දන්නා මේ කහන එක නම් හොඳ වැඩක් නෙවෙයි. තවත් ඉස්ම එනවා වතුර යනවා මේක තුවාලේ වැඩි වෙනවා. කහන්න නැතුව ඉන්න බෑ. ආයි පැත්තකින් වද කරගෙන ටිකක් හරි කහ ගන්න. ඔබේ දන්නේ නැති එකක් කොහුල අනුවක් දාගෙන හරි වතුර යනකම් හරි කහලා යන තුවාලේ වැඩි කර ගන්න. බොහොම පරිස්සමෙන් කහ ගන්නවා. දදේ බව දන්න කොහොම හරි මේ කහනින්ද පොඩ්ඩක් කහනවා මිසක් නැතුව මේක මේ කහන්න සුවයක් ගන්න හොඳ එකක් නෙමෙයි කියලා දන්නේ කෙනා යන්තම් කොහොම හරි ඇඟිල්ල දිහා හරි හිමින් සිරෝ කහගෙන නිකන් ඉන්නේ. අර වගේ වැතිරලා හිටන් දදේ කහන්නේ නැහැ. අන්නේ වගේ තමයි පංචකාමී දදයක් කියලා දකිනවා. පංචකාම වස්තු වැද්ද අර කුණු දදේ වාගේ දකිනවා. ඒ දදේ කැහිල්ල වාගේ දකිනවා පංචකාමී. අන්න ආර්ය බුද්ධිලාගේ දර්ශනේ පළවෙනි දර්ශනේ. ඒ නිසා ආර්ය බුද්ධිලා පංචකාමී විඳින්නේ නැත්තේ නේ. සෝවාන් සකෘදාගාමී දෙන්නම විඳිනවා. ඒක ඉක්ම ගියාට පස්සේ දදේ හොඳ වෙනවා. ගත හිත සමතුලිත වෙනවා. සමාධියටපත් වෙනවා කිව්වේ ඒකයි. ඒ නිසා මොකද වෙන්නේ? යන්තම් ඇති කහ තිච්ච දදේ හොඳ වුණා වගේ දැන් මට කාම කැහිල්ලක් එන්නේ නැහෙනි. කාම අසහනීයකින් කයි පෙලන්නේ නැහෙනි. ඒ නිසා හිතට 10ක් නැහෙනි කියලා අහෝසුකම් කියන නිතරම සූයක් එන්න පටන් ගන්නවා අනාගාමී වෙච්ච සම්පට. ඒකේ සාන්තිය කොච්චර යහවතක්ද කියලා නිතරම හිතෙනවා. මට තිබුණ මහා අසහනයක් තිබුණා. මේ කාම කැහිල්ල. ඒක ඉවර වුණානේ. හොඳ වෙච්ච දදේ වාගේ. හොඳ වෙච්ච දදේ කහන්නේ නැතුව කට්ට තියනවා කරගෙහිලා කහන්නේ නැහැ. එන්න කහන්න ඕනේ. ඒ වගේ අනාගාමී පුද්ගලයා කය තියෙනවා කාමයන්ගෙන් කුලප්පු නොකර. සමතුලිත භාවයටපත් වෙලා. ඒ නිසා උන්වහන්සේට කාම හැඟීමකින් කම්පා වෙන්න දෙයක් නැහැ. අන්න එහෙම ක්‍රමයක් තියෙන්නේ. ඉතින් මේ අබ්‍රහ්මචාරී වෙන් වෙලා අබ්‍රහ්මචාරී වෙනවා කියන්නේ ඔන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණිය කරන යන ක්‍රමයට. ඒක නිවන් මාර්ග. ඒතකොට ඒකට කියන්නේ මොකක්ද නේද? අර විදිහට අර මේ කාම මිත්‍යාචාරයෙන් වෙන් වෙලා යනවා කියන්නේ අබ්‍රහ්මචාරී වෙන් වෙන කොහොමයි. මුසාවාදයෙන් වෙන් වෙනකොට දකින්නවා මෙන්න මුසාව. මොකද්ද? අනිත්‍ය දේ නිත්‍යයි කියන දෘෂ්ටියෙන් ඉන්නේ නිත්‍ය විදිහට කතා කරනවා නම්. මේ සංඛාරයේ දුක්ඛයි කියලා දැනදැනත් සුඛ විදිහට කතා කරනවා නම් ඒක වෙන්නේ ධර්මාභෝධයක් ලැබුවට පස්සේ. මේ ලෝකේ සුඛ ස්වභාවයක් තියෙනවා. ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් තියෙනවා. හැබැයි මේක අල්ලන්න ගියොත් ඔය පාස්සේ ගියොත් මහා දුකකට වැටෙනවා, මහා භයානකයි. ඔය නිගමනේ දෙනවා. එහෙම බය වෙන්න දෙයක් නැහැ, කිසි දෙයක් නැහැ විදහල්ලා. ඔය જાතිය කවදාවත් සෝවාන් පුද්ගලයෙක් කලින් පිළ වෙන්නේ නැහැ. කොරන්න දෙයක් නැතුව විදිනවා තමයි. ඒ වුණාට මහා භයානකයි. මොකද? ඔක දුකට මුල් වෙන එක. ඔය වචනේ යනවා මිසක් ඒ සත්‍යයේ ප්‍රකාශයක් වෙනවා මිසක් සත්‍යයෙන් සත්‍ය කරපා කතා කරනවා කියොන්නේ ඕකයි. මුසාවාදී වෙන් වුණා. සත්‍යය දැක්ක තැන් පටන්. මුසාවාදී අතහැරියා. නිවනේ හිත පිහිටියා. සත්‍යයට අනුකූලව කතා කරනවා. සත්‍යයෙන් සත්‍යය ගලපනවා. කොච්චර ආසාවනත් මහ භයානක දෙයක්. කොච්චර ආසාවෙන් ඇසුරු කරන ගියත් මේක සසර ගමනට හේතු වෙනවා. මේක දුකට වැටෙනවා. ජරා මරණ ශෝක පරිද දුක් දුමන සුපායාසන මුල ඕක තමයි. ඕක දැනගන්න. පුළුවන් තරම් ඔකේ වෙන් වෙන්න බලපල්ල. එකපාරට වෙන් වෙන්න බෑ තමයි. දදේ කහනවා වගේ. ඒ වෙනාට උත්සාහ කරපල්ලා දදේ හොද කර ගන්නවා වගේ බේත් ඖෂධ අරගෙන අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් යලි බලපල්ල. බලන්න පටන් ගත්තාම ප්‍රඥාව පහළලා හිටන් ඕකට බේත් ඖෂධේ වැටෙනවා. මෙන්න මේක බුදු පියාණන් වහන්සේ අපිට දීලා තියෙන ධහම කියලා. ධහම්මගේ නිවැරදිව දකින්නවා. වැඩි යුතු බව කවුරුවක් කියන්නේ තවම තේරුම් අරගෙන සාහනිය තේරුම් අරගෙන වඩනකොට මොකද වෙන්නේ? මුසාවාදයෙන් වෙන්න මුසාවාදී අතහැර සත්‍ය එතකොට දකින්නවා. මේ සත්‍යයෙන් සත්‍යය ගලපා කතා කරන සත්‍යවාදී වාසය කළා කියොන්න ඕකට. මෙන්න මේක කියනවා මුසාවාදා වේරමණී ශික්ෂාපදේ. ඉතින් ඕකට කියන්නේ මම බොරු නොකියමි. තේරෙයි?
මෙච්චර වටිනා නිවන් දකින්න ශික්ෂාවදී මම පුරුණෝ කියන එකේ මොකද අරන් තිබිච්ච අදහස මෙච්චර කාල. මේ ලෞකික අර්ථයෙන් කියපු අදහසක් අරගෙන වටිනා නිවන් වග වහගෙන ඉන්නේ. ඉතින් මුසාවාදා වේරමණී ශික්ෂාවදී හරියට තේරුම් ගන්න ආරක්ෂා කරගත්තොත් නිවන් දකින්නවා. ඒක නිවන් මඟ. ආර්ය විනයේ ශික්ෂාවේ හැටි. අනික දැන් සූරා නීරිය මජ්ජපා දට්ඨානා වේරමණී. ඒ මොකක්ද? ඕක තමයි අර පංච දුස්චරිතයේ තියෙන මත්පැන් බොන්නේ. මම මත්පැන් නොබොමි. ඕකට දාගත්තා. මත්පැන් නොබී හිටියෝ සූරා නීරිය මජ්ජපා දට්ඨානා වේරමණී ශික්ෂාවදී හරි. බුදුරන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ඉන්න සත්වයෝ ගැන බලනකොට මේ මදයට ප්‍රමාදයට හේතු වෙන්නා වූ සුරාමීරේ පානය කරන්නෝ කොච්චර කියලා මේ මහ පොළොවේ පස්වාල් සුරාමීරේ පානය නොකරන අය මම මේ නියපිටට ගත්ත පස් පොඩ්ඩ විතර ඇති. දැන් පොඩ්ඩක් බලනකො මත්පැන් බොනේ කතාවට දාලා වැළුවොත් ඔය අර්ථය කොහොමද එන්නේ කියලා. මේ ලෝකේ ඉන්න සත්තු බල්ලෝ මත්පැන් බොනවාද බලල්ලු මත්පැන් බොනවාද ඌරෝ මත්පැන් බොනවාද කොටි මත්පැන් බොනවාද හරක් මත්පැන් බොනවාද කැලේ ඉන්න සියලුම සතු වඳුර මත්පැන් බොනවාද ශුද්‍ර ජීවියාගේ පටගෙන අනන්ත අප්‍රමාණින් සතු එකකම මත්පැන් බොනවාද මේ මිනිසුන්ගේ කීප දෙනෙක් නේද මත්පැන් ඇල්කොහොල් හදන කසිපු පෙරන්නේ බොන්නේ අරක්කු පෙරන්නේ බොන්නේ මිනිසුනේ ඔය ඇල්කොහොල් ටිකක් බොන එකත් නම් ඔය කිව්වේ මේ ලෝකේ මහ පොළොවේ පස්තරන් යුන් ඇල්කොහොල් බොනවා නිය පිටට කත පස් කරන් ටික ටික බේරිලා ඉන්නවා ඒක හරියද ගැරවිලා තියෙන්නේ ඔක අනිත් පැත්තේ එහෙම නංගන්න වෙයි නිය පිටට ගත්ත පාස්තික විතරක් එවුන් ඇල්කොහොල් පානය කරනවා. ඇල්කොහොල් පානය නොකරන සත්ත්ව මේ ලෝකේ මහ පොළොවේ පස්වා කියන්නේ නෙවෙයි. දැන් බුදුරජාණන් වහන්සේ ඔක අනිත් පැත්ත විමසුවේ. සුරා මීරේ මජ්ජපමා දට්ඨානාවි යෙදෙන සත්වයෝ මහ පොළොවේ පස් විතර ඇති. නොයෙදෙන සත්වයෝ මේ නිය පිටට ගත්ත පාස්තික විතර ඇති. දැන් ඔප්පු කරලා පෙන්නන්න බෑ ඇල්කොහොල් වලට සාම කරලා කොහොමද ඔක වෙන්නේ කියලා. එහෙනම් මොකද්ද මේ කියන්නේ? දැන් මේක තමයි මේකේ අර්ථය වැහිලා කිව්වේ. සුරාවයි මේරයයි තෝරා ගන්න ඕනේ. ඔය සුරා කියන නම ඔය ඇල්කොහොල් වලට වැටුනේ මොන හේතුවක් උනද කියලා දකින්න ඕනේ. සුරා කියන නම ඇල්කොහොල් වලට ඉස්සෙල්ලා තිබිච්ච එක. ඇල්කොහොල් දියරයන්ට ඉස්සෙල්ලා තිබිච්ච එක සුරා කියන නාමය. ගහෙන් මල් කපලා පෙරලා ගන්න විතරත් ඉස්සෙල්ලා තිබිච්ච එක සුරා කියන නාමය. මේරය කියලා කියන්නේත් ඒකයි. පංච සුරා. පංච සුරා කියන නම ඉස්සෙල්ලාත් ආවා. දැන් මොනවද අහපුවාම පස්සේ ආචාර්යවාදවල ලියා තිනවා හාමුදුරුවෝ කොහොමද අහනවල මොනවද පහ කියලා අහපුවාම උපාසකම්බලාගෙන් උපාසක මාතුරුනේ බේරෙන්න ඕනේ හින්දා පහක් ගොතලා කිව්වා මල් කපලා ගන්න ඒවා පුෂ්ප සුරා ඔය බත් එහෙම දාලා මොනවා හරි දාලා ඔය දාලා ඖෂධ දාලා පල් කරලා ගන්නවා ඕදන සුරා ඔය පිටි ආදීන් පෙරණියද ඒවා පිට්ට සුරා ඉතින් ඔය ආදී හදින් හැදුවා සුරා පහ අද ගත්ත කුඩු සුරා පිටි සුරා කිලවරක් නෑ අද බලන්න ගියොත් එහෙම සුරා කෝටියක් විතර තියෙනවා ලෝකේ හැමතැනම ඔහොම සුරා හයන්න ගියෝ හැබැයි පංච සුරා කිව්වා සුරා කියන වචنين පෙන්නන්නේ මොකද්ද සරාගිකව මේරේ කිව්වේ මිහිරියා සරාගයයි මිහිරියාවයි තමයි සුරා මේරේ කියන්නේ පහක් වෙන්නේ කොහොමද මනවඩන රූප මනවඩන ශබ්ද මනවඩන ගන්ධ මනවඩන රස මනවඩන පොට්ටබ්බ කියන මෙන්න මේ පංචකාමයේ මුල් කරගෙන කාම රාගයෙන් රාග සහිත වෙනවා සරාගික වෙනවා පංචකාමයේ ආස්වාදයේ විඳිනවා මිහිරියාවේ මෙන්න මිහිරියාව සුරා මේරේ දැන් පොඩ්ඩක් බලන්නකෝ කසිපු ගහුවාම මොකද මොකද වෙන්නේ හරි ජොලිනේ උඩි යනවා මොකද වෙලා තියද මොකද ගත්තේ සුරා මේරියට වැහලා නැද ඒක ඕක සුරා මේරිය අල්පෙනිතු තරම් ප්‍රමාණයක් ওই ටික හැබැයි ඕකෙන් පයින්නේ බෑ මත්පැන් බොන එකකින් බීලා මත්පැන් බොන්න බෑ සුරා මේරිය මජ්ජපමා දත්තාන වේරමණී ශික්ෂාවි අල්පෙනිතු තරම් පුංචි පොඩ්ඩක් විතරයි මත්පැන් අහුවේ ඒක සරාගයෙන් මිහිරියාවෙන් මත් වෙන්න තමයි ගත්තේ ඕක විතරක් නෙමෙයි ලෝකේ තියෙන විවිධාකාර සරාගයෙන් මිහිරියාවෙන් මත් වෙන දේවල් රාගයෙන් මත් වෙනවා. කුල් මත් වෙනවා. මත් වෙන හැටි. මානිය මත් වෙනවා. විවිධාකාර නිරතල නිසා මත් වෙනවා. දීපොළ ඉඩකරන් වටනා වස්තු නිසා මත් වෙනවා. තත්ත්වඨානාන්තර නිසා මත් වෙනවා. කුලබල නිසා මත් වෙනවා. ඉගෙනීම දැනීම නිසා මත් වෙනවා.
මං මෙහෙම කෙනෙක්. ඔන්න මත් වෙනේවා. ඔය මත් වෙනේ ඔක්කොම වැටෙන්නේ කොහරද? පංචකාමයේ මුල් කරගෙන ලබන සරාගයයි. ඒකේ ලබන මිහිරියාවයි මුල් කරගෙන ඒකෙන් තත්ත්වශානාන්තර හදාගෙන ලෝකේ මත් වෙලා ඔහුට මොන නිවන්ද? මට නිවන් ඕනේ නැහැ. මේ කොච්චර ආස්වාදද මගේ තත්ත්වශානාන්තරේ. මට කොච්චර වැජෙමින්ද පුළුවන්ද? කී දෙනෙක් මං පස්සේ එනවාද වැඳගෙන පුදාගෙන. ඉතින් මගේ තත්ත්වය මොකද්ද? මේක දාලා මට යන්න පුළුවන්ද? මේකෙන් ඉක්ම යන්න. මේක හරි ආස්වාදයි. අන්න මත් වෙලා ප්‍රමාද වුණා. අල්ලගත්තා. මොකද ඇල්ලුවේ? ලෝකේ ඉඳයි හැමතැනම ඇල්ලුවා. මේ සියලු මහ පොළොවේ පස් ගත්තාම, නිය පිටට ගත්ත පස් ගත්තාම, නිය පිටට ගත්ත පස්සේ විතර ඇති සරාගේ මිහිරියාව අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි ඒ පස්සේ ගිහිලා වැඩක් නැහැ කියලා තේරුම් ගත්තා. අනික් ලෝකේ ඉන්න සියලුම සත්ත්ව මොකද කරන්නේ? තම තමන්ගේ මට්ටමට සරාගේ මිහිරියාවෙන් පංචකාමියාගේ මත් වෙලා ප්‍රමාදේලා ලෝකේ පස්සේ හඹා යනවා. ලෝකෙන් අතරින් හිතෙන්නේ. මෙන්න මජ්ජ ප්‍රමාදට ආන. සරාගේ මිහිරියාවෙන් මත් වෙලා ප්‍රමාදේලා ලෝකේ බදාගෙන ලෝකේ අල්ලා ගන්න මානසිකත්වයක් ඇද්ද අවිද්‍යාවෙන් නිගමනේ ඕකයි. ඔන්න ඕකෙන් වෙන් වෙච්ච දාට කියනවා සුරා මීරිය මජ්ජ ප්‍රමාදට්ටානා වේරමණී. ඒ හැමෙම වෙන් වුණා. එහෙනම් ඒක අවසානයේ මොකද්ද? නිවන. නිවනේ මෙවිද සියල්ලෝම ඉන්නේ සරාගේ මිහිරියාවෙන් මත් වෙලා ප්‍රමාදේලා අල්ලාගෙන. ඔක්කොම මත් වෙලා කෙලවර කරපු දාට නිවන හිත වීටිය කොතනකවත් ඇල්ලුවේ නෑ. අන්නේ අය මත්පැනින් අහක් වෙච්ච එක කරනවා. ඇල්කොහොල් වලින් අහක් වෙච්ච එකට සීමා කරලා තියෙන ඕක. එහෙනම් ඔන්න ඔය කියන පහ ගත්තාම පව් පහම ඉවරයි. තවත් ඉතුරු කතා කරන්න පාපයක් නෑ. ඔය පහට බෙදපුවාම ඔන්න පස් පව්. ওই පහෙන් අහකට තවත් පව් තියලා කියලා කතා කරන තර්ක වාද කරන කිසි ඉඩක් නෑ. ඕක තහක් කළා පස් පව් මොනවද අහපුවාම සත්තු මරන්නේ නෑ, හොරකම් කරන්නේ නෑ, කාමීය වලට වැටෙන්නේ නෑ, බොරු කියන්නේ නෑ, මත්පැන් බොන්නේ නෑ. ඕකයි පස් පව් කිව්වහම තර්ක වාද කරලා කෙලවරක් නෑ. එහෙනම් අහවල් එකේ මොකේද අහු වෙන්නේ කියපන්. හෙද්ද උසාවියෙන් හරි සෙනගාල් සිරිංගි එක මොකේද අහු වෙන්නේ කියපන්. මිනිසුනේ බෑන් එක මොකේද අහු වෙන්නේ කියපන්. කේලම් කියලා පවුල් බින්දෙව්වා මොකේද අහු වෙන්නේ කියපන්. ඉතින් ප්‍රලාප කීකේ මුලාවටපත් කළා ලෝකයා මුලාවටපත් කළා ඒක මොකේද අහු වෙන්නේ. තමන් මිත්‍යා දෘෂ්ටි අනික මිත්‍යා දෘෂ්ටියටපත් කළා. ඒක මහා සාවද්‍යයි. ඒක මොන පාපෙටද අහු වෙන්නේ. අර පහෙන් කෝකරද? ඔවුන් සත්තු මරලත් නැහැ, හොරකම් කළත් නැහැ, කාමීය වදවැද කරන්නේ නැහැ, බොරු කියලාත් නැහැ, මත්පැන් බීලත් නැහැ. ඔහොම කියන්නේ ඔය පහල සීමා කළොත්. ඉතින් ඕකෙන් තේරුම් ගන්න ඕනේ. පස් පව් නිසා හය පව් නැහැ. එහෙනම් පව් පහට ශික්ෂා පහට තියෙන සබ්බ පාපස් කියන්නේ වැටෙනකොට වෙන් කළා පෙන්වන්න ඕනේ. කුසලස උපසම්පදා කියන එකට නිවන් මාර්ග වැඩෙන හැටි පෙන්වන්න ඕනේ. සචිත්ත පරියෝ දපනගින හිත දමණය වෙලා සමාධිය පිරින හැටි පෙන්වන්න ඕනේ. එතකොට බුද්ධානුශාසනාව මොකද? ප්‍රඥාව පහල කරගන්නවා. ওই ටික කරගත්තා. මල් අවශ්‍ය නම් ඵල අවශ්‍ය නම් ගොවියාට මල් ඵල ලබා ගන්න ගොවියාට කරන්න තියෙන්නේ මොකද්ද? පැලේ හිටවලා සාතු කරගන්න එකයි. බීජයේ හිටවලා පැල වුණාම සාතු කරගන්න එකයි. කද වැඩේවා ඵල ලැබේවා කියලා කිව්වත් නැතත් කද වැඩෙන වෙලාවට කද වැඩෙනවා. මල් ඵල ලැබෙනලාට මල් ඵල ලැබෙනවා. ලැබුණාම භුක්ති විඳිනවා. ගොවියාට කරන්න තියෙන්නේ ඉච්චරයි. ගොවියාට බලහත්කාරයෙන් මල් ඵල ලබන්න බෑ. කද ලබන්න බෑ. ඕන පුළුවන් සාතු හරියට කරගෙන යන්න. මෙන්න මේ වගේ තේරුම් අරගෙන ආර්ය මාර්ගය වඩන්ද ඵලයේ ලැබෙන දාට ඵලයේ ලැබි. ඒකට 아무තියෙන් කරන්න දෙයක් නැහැ කියලා පෙන්නනවා. එහෙනම් අපිට කරන්න තියෙන්නේ මොකද්ද? අන්නේ ක්‍රමයට ප්‍රඥාව නැති මල් ඵල ලැබෙනවා. එහෙනම් ඒතම් බුද්ධාන සන බුද්ධාඥාව ඔන්න උතෙන්ටයි. සාතුවටයි. ඵලයේ ලබන එකට බුද්ධාන ශාසනා කරන්න දෙයක් නැහැ. ලැබෙන දාට ලැබෙන ධර්මතාවය. නිසා ඵලයේ ගැන බලාපොරොත්තු වෙන්න ඕන නම් සාතුව හරියට කරන්න. උසස් ඵලයක් ඕන නම් සාතුව උසස් විදිහට කරන්න. ඵලය හරියට පැහැදිලිව ලැබේ. ඉතින් සීවිලිසින් ව්‍යාපාර මහරහත් ඵලයට අභිඥාලා අවිය ලැබී උසස් මාන්ද්‍රී සාත්‍යවල තවැතිනිය ගිහි වතේ ඉඳ කරන්න බෑ. පැවිදි වෙලා උපරිම සත්‍යයෙන් සුද්ධ ඇතුව හරියට මාර්ගය වලාගෙන සුද්ධ ඇතුව ගිය. එතෙන්ටත් යන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් ත්‍රිවිද්‍යාලාභී මහරහත් ඵලයටත්පත් වෙයි. ඉතින් ගිහි වතේ ඉන්නවනම් අනාගාමී තත්ත්වෙනකම්පත් වෙනකම් මාර්ගයේ තියෙනවා. ඒවත් ඵල තමයි ඉතින්. මේ මල් ඵල ටිකත් ඇති. සාත්ව බාල නිසා. වල් පැල ගලෝ සාතු කරනවා වාගේ ගිහියෝ ඉතින් එළිය කරගන්න ඕනේ කියලා පෙන්නනවා. මේ පැවිදි අයට ඊට වඩා හැදෙන ක්‍රමයක් තියෙනවා. තිවුර දාගත්තත් හටේ ගුගාට යන්නේ නැහැ. ඒක ඉතින් නමක් විතරයි සම්මතියක් විතරයි. ඒවට නිකරු කරනවා නෙමෙයි. ඒ නමුත් හිතා ඉන්නවා සමහර අය අපි තමයි ලෝකෝ. අන්න ඒක ඉතින් කියන්න වෙලා තියෙන පොඩ්ඩක්. උඹලට කොහෙද තැන? අපි මේ ශාසනයේ පඩිකම් හොදලා මෙච්චර කරලා හවල් එක ඔක්කොම තට්ටියට ගාලා ඔක්කොම කරලා ශවුල කපලා ගොණ්ඩේ කපලා ලොකු හාමුදුරන්ගේ ගුටි කාලා ටොකු කාලා අපි මෙච්චර කල් ඉඳලා මෙතෙන්ට ආවේ. මොකේද ඇවිදලා තියෙන්නේ මරිච්ච ශාසනයේ වෙන්නේ මරණාසන්න මොකද කර්ම කලම ටික නිමිති වතු වෙනකොට සතලාපාය වේනොට වෙන්නේ යන්න තියෙන්නේ කොහරද කියලා. මාන්නින් ඉඳලා.
ඉතින් දකින්න ඕනේ මෙහෙම ක්‍රමයක් තියෙනවා. නවදී මාන්නාකාර වෙන මත් වීම ඒවත් ඔක්කොම. බුදුරන් වහන්සේ දේශනා කළේ මොකද්ද? කවදා හරි යමෙක් මේ සත්‍ය ධර්මයක් දැක්කද? සෝසුචි යම්මි සත්‍යංච ධම්මෝච සෝසුචි සෝච බ්‍රාහ්මණ. අන්‍යයි පිරිසිදු එයයි බ්‍රාහ්මණ වෙයි. මේ සත්‍යයේ ධර්මයේ පිහිටා ගන්න ඕනේ. ඉතින් ওই ටික දකින්න නැතුව විවිධාකාර මතවලට මත් වෙලා ඉතින් විවිධාකාරයේ ශාසනයේ අයිතිවාසිකම් කියන අය ඉන්නවා. ඉනිගරු කරනවා නෙමෙයි. දැනුවත් වෙන්න තේරුම් ගන්න කියන්නේ නිහතමානීව මේ මාර්ගය වලන පාපීස්නා විස්සක්සියේ මං නැතුව මාර්ගය වලන කියලා ඉගෙන ගන්නකොට ගන්න සාමනීර වන දහමෙන් මුලටම පෙන්වන්නේ මොකද්ද ඒ කාර්යය? පාපීස්නා විස්සක් වාගේ මානයක් නැතුව ඉන්න පුරුදු වෙන්න. සාමනීරයන් වහන්සේලාත් ඉස්සෙල්ලා පෙන්වන්නේ ඕක. ඉතින් මාන්නෙන් ඉහළට යනවා නෙවෙයි. අන්තිමට අපි මෙහෙමයි අපි අතේ මේකයි. ඉතින් එහෙම කියනකොට ලොකු වැඩක් වෙනවා. ඉතින් හොඳින් තේරුම් ගන්න මේ සත්‍යය ධර්මයන් නම් චතුරාර්ය සත්‍ය දකින්න ඕනේ. චතුරාර්ය සත්‍යයට අනුකූල මේ ධර්මයේ දකින්න ඕනේ. දැකලා මගන් ගමනේ කළොත් නිවන් මඟ ලැබෙනවා. ඉතින් දකින්න මේ මත්පැන්ල සීමා කරපු දෙයක් නෙමෙයි. ඉතින් ඔතෙන් දකින්න ඕනේ පස්පව් වලට අයිති වෙන්නා වූ දෙයට මත්පැන් නෙමෙයි ඊට හුඟා ගැඹුරු හරියක් ඒකයි මේ විග්‍රහ කළේ. සුරා මීරිය මජ්ජපමද්දට්ඨානා කිනකේ පස්පව් වල පස්වෙනි කොට තමයි සරාගී මිහිරියාවෙන් මත් වෙලා ප්‍රමාදෙලා ලෝකේ අල්ලා ගන්න මානසිකත්වේ. ඔන්න ඕක මිසක් ඒක බීමට සීමා කරලා නෑ ඇල්කොහොල් වලට සීමා වෙච්ච එකක් නෙමෙයි. ඇල්කොහොල් වලින් පස්වෙනි එකට වෙන්නේ පංච දුස්චර්ය වල පස්වෙනි එක. ඒක මත්පැන් බොන්නේ නැහැ කියන පංච දුස්චර්යය වල කීමේ එක. ඒක අබුද්ධෝත්පාද කාලේ ශක්විති රජුගේ කාලේ පළවපු කාරණා පහ. සිල් වත් පහක් වත් පද පහක් ඒ තියෙන්නේ. ඒක වෙනයි. ඒක මේ බුද්ධ ආමර ගාවල හරියන්නේ නැහැ. ඕක හොඳට තේරුම් ගන්න.